ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් තරඟමාලාවේ වයස අවුරුදු 15න් පහළ අද පැවැත්වුණු දෙවන තරඟයේදී ශතකයක් ලබා ගන්නට දඹුල්ල කණ්ඩායමේ දිසස් බණ්ඩාර සමත් වුණා. දිසස් ඉන්නවා දැන් මාත් එක්ක. දිසස් මොකද හිතෙන්නේ මේ ශතකය ගැන? මට එච්චරම සතුටක් නැහැ මැච් එක පෙරදුණු හින්දා ඒ උනාට මං හිතනවා කොලම්බෝ නෝත් එකට හොඳ ෆයිට් එකක් දුන්නා කියලා. විශේෂයෙන් ඔයා සහ සන්තෝෂ් දෙන්න එකතු වෙලා ඉනිම ගොඩනගන වෙලාවේදී කිසියම් ආකාරයක ජයග්‍රහණයක බලාපොරොත්තුවක් කණ්ඩායමට ආවා. මොකද දෙන්න කතා වුණේ මොන විදිහද ඉදිරියේ සැලසුම් කළේ? ඊට අපි ඉස්සෙල්ලාම මේ අපේ DLS එකේ ඕවර්ස් 30ට 130ක් ගහන් තිබ්බේ. ඒක ගැහුවා කොහමද ඕවර්ස් 27න් අපි 130 ගහලා විකට් එකක් දෙන්න නැතුව ඉන්නම් කිලේ. ඊට පස්සේ එතන පොඩි කමියුනිකේෂන් එකක් මිස්ටේක් එකක් හින්දා රන් අවුට් එකක් වුණා. දැන් විශේෂයෙන්ම ඔයා තරඟේ පරාජය වුණාද ඉතාමත් හොඳ ඉනිමක් ක්‍රීඩා කළා. විශේෂයෙන් තවත් තරඟ ඉතුරු තිබුණා තරඟමාලාවේ ඉදිරියට යන්න. තරඟමාලාවේ ඉදිරි පිළිබඳ මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ? කොහොම හරි මැච් දෙකක් දිනලා සෙමියක් ගහන්න තමයි බලාපොරොත්තුව. කොහොම හරි ෆයිනල් එකකුත් ගහන්න තමයි බලාපොරොත්තුව. මේ අවුරුද්දේ දඹුල්ල ටීම් එකට චැම්පියන්ෂිප් එක ගේන්න මම මගේ උපරිම කරනවා. දිසස් සුබ පැතුම් ශතකයට සහ විශේෂයෙන්ම ඉදිරි තරඟවලට. Thank you. දිසස් බණ්ඩාර ඉතාමත් හොඳ ඉනිමක් අද දවසේදී ක්‍රීඩා කළා. වමත් පිතිකරුවෙකුට එල්ල කළ හැකි අතිශය සුන්දර පහරවල් රසක් සමගින් ඔහු ලකුණු 101ක් ලබා ගන්නට සමත් වුණා අද දවසේදී නොදෙවි.